හැමදාම දැන් කියනවා පොලිස්පතිතුමා මේ පොලිසිය භාර ඇමතිවරයා ජනාධිපතිවරයා හැමදාම අපිට දකින්න ලැබෙනවා මේක මන්ත්‍රයක් වගේ කියනවා දේශපාලඥයන්ගේ සහයෝගය ඇතිව තමයි මේ පාතාලය ක්‍රියාවන් ඉටු කරන්න කියලා. දැන් අපි අහනවා කවුද මේ දේශපාලඥය? හරිද? දැන් මේ වර්තමානයේ යම් මේ මියගිය දේශපාලඥයන් ගැන එහෙම නැත්නම් මේ අවුරුදු 30කට කලින් වෙච්ච සිදුවීම් පිළිබඳව කතා කරන්නේ මේ. දැන් වර්තමානයේ අපි ඉල්ලීමක් කරනවා. අපි අභියෝග කරනවා. පොලිස්පතිතුමාට, පොලිසිය භාර අමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට යම් කිසි පිරිසක් ඉන්නවා නම් දේශපාලඥයන් පාතාලයත් එක්ක සම්බන්ධයක් තියෙන, පාතාලයත් එක්ක ඇසුරු කරන, පාතාලයට ආශිර්වාදයක් ලබා දෙන ඒ අය කවුද කියලා නම් කරන්න. ඒ විතරක් නෙමෙයි ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ තමන්ගේ නොහැකියාව වහගන්න මේ දේශපාලඥයන් අවුරුදු 76 කියන කතාව දැන්වත් නතර කරන්න. දැන් තමුන්නාන්සලා ආණ්ඩුවේ ඉන්නේ. විපක්ෂයේ නෙමෙයි. දැන් එහෙම වැරද්දක් කරලා තියෙන යම් පිරිසක් ඉන්නවා නම්, එහෙම දේශපාලඥයන් කවුරු හරි ඉන්නවා නම් මේ පාර්ලිමේන්තුවේ කරුණාකරලා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. බැරි වෙලා හරි දැන් මේ පාර්ලිමේන්තුවේ නැති හිටපු දේශපාලඥයන් කවුරු හරි ඉන්නවා නම් පාතාලේ වැඩ කටයුතු කරපු ඒ අයව අත්අඩංගුවට ගන්න නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම කියනවා මේ පාතාලෙත් එක්ක කුඩු තිබ්බා. ඒ කුඩු මද්ද්‍රව්‍ය වලට දේශපාලඥයන් සම්බන්ධයි කියලා. ඒ දේශපාලඥයන් කවුද? ඒ දේශපාලඥයන් කරුණාකරලා අත්අඩංගුවට ගැනීම, නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන්න. මේ නීතිය අකුරටම ඉටු කරන්න.